Scotland. Scotland. Say. Scotland. Scotland. Hey guys, welcome to Bull Family. ආයෙත් අපි travel vlog එකක් අරගෙන ආවා. මේ සැරේ අපේ ස්කොට්ලන්ඩ්. එහෙමත් නැත්නම් චූටි බූබි කියන විදිහට ස්කොට්ටේ තමයි අපි මේ යන්නේ. උදේ ට්‍රේන් එක තමයි අපි ගියේ. අපිට මැන්චෙස්ටර් ඉඳලා පැය 3:00ක් වගේ තමයි ගියේ යන්න. වෙලාව යනවා නම් දැනුනේවත් නැහැ. මොකද ඒ තරම ලස්සනයි ඒ වටපිටාව. යන මගට අපිට බැටළුවෝ, හරක්, අශ්වයෝ ගොඩක් බලා ගන්න පුළුවන් වුණා. ට්‍රේන් එකේ ගිය ගමන්වලින් මේක තමයි මගේ ආසම ගමන. මේ පාර චුටි පූපිත් ගොඩක් ආසුණා. සත්තු බලා ගන්න හම්බුන නිසා මාරම ලස්සන කඳුත් තිබුණා. මෙතනින් කියන එක නවත්තන්නම්. ඔයාලා බලන්න කොච්චර ලස්සනද කියලා. එටින්බරාවල ස්ටේෂන් එකට තමයි අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතනින් බැලලා තමයි අපි ගියේ. මාරම ලස්සන view එකක් තිබ්බා. මේක තමයි අපි මුලින්ම දැක්කපු පළවෙනිම දේ. ස්කොට්ලන්ඩ් මාරම ලස්සනයි. මාරම මුතු ෆීලිං එකක් ආවා. බලන්නකෝ ඊටු වීඩියෝස් ඔක්කොම කොච්චර ලස්සනද කියලා. මේ තමයි ස්කොට් මොනමවුන්ට් එක. මේක තමයි අපේ ස්කොට්ලන්ඩ් වල පළවෙනි තැන අපි ගියේ. මාර්ම ලස්සනයි ඒක තියෙන ස්ට්‍රක්චර් එක. ඒකත් රයිටර් කෙනෙක් තමයි ඒක මේ හදලා තියෙන්නේ. ගොඩක් ෆේමස්. මෙතන ස්කොට්ලන්ඩ් වල අයිකනික් ප්ලේස් එක නිසා අපි එතන ටික වෙලාවක් ඉඳලා ෆොටෝස් අරගෙන තමයි අපි ඊළඟ තැනට ගියේ. මේ ඉතින් චූටි බූබිගේ ආවෙන එක ඩාන්ස් එකනේ. එයා ඉතින් යන තැන ඒක දානවා. ඔයාලා දකින්න ඇති අපේ ෂෝට් එක දැක්කම චූටි බූබි ගියේ තැන්වල පොඩි ක්ලිප්ස් අරගෙන දාලා තියෙන වීඩියෝ එකක් ඩාන්ස් කරන. මේ vlog එකේ නම් මට ගොඩක් කියන්න දේවල් නෑ. බලන්න දේවල් තමයි තියෙන්නේ. ලස්සන දේවල් තමයි අපි බලන්න ගියේ මේ පාර. බලන්නකෝ. මේ පාරවල් නම් මාරම ලස්සනයි බලන්නකෝ.
මේ තියෙන්නේ හැරි පොටර් ලියපු කියන ජේ.කේ රෝලින්ගේ හෑන්ඩ් ප්‍රින්ට් එක. එතන තවත් කට්ටියගේ තිබ්බා. අපි ඉතින් දන්නේ හැරි පොටර්ගේ කතා මාලාව නිසා අපි එයාගේ හෑන්ඩ් ප්‍රින්ට් එකේ වීඩියෝස් තමයි ගොඩක් ගත්තේ. මට නම් මෙයාව දැක්කම මතක් වුණේ හැරි පොටර් එකේ හෙඩ්විග්ව. හැරි පොටර්ගේ පෙට් මතක ඇති ඔයාලා බලලා තියෙනවනම්. ඒ හරි එක එක මිරර්ස් වගේක් තියෙනවා එක එක විදිහට හදලා අපිව පේනවා එක එක විදිහට. බලන්න මෙතන මාව ගොඩක් කෙට්ටුවට පේනවා. ඒක නම් ලස්සනයි. අපි සමහරට කෙට්ටු වෙඩිත් වගේ එක නම්. දැන් අපි මේ යන්නේ ඉඩිම්රෝල කාසල් එක බලන්න. මේ රෙස්ටොරන්ට් එකෙන් තමයි අපි ලන්ච් එක ගත්තේ. අපි හිතුවා ස්කොටිෂ් කෑමම කනවා කියලා ස්කොට්ලන්ඩ් ආව එකේ. මාර එකේ ගොඩක් පොලිම තිබ්බා මේ ඒකට ඇතුළට එන්න. ඔයාලා මේ කැෆේ එකේ නම කලින් අහලා තියෙනවද? The Elephant House. මේ කැෆේ එකේ ඉඳගෙන තමයි මේක කිව්වට මේක බ්‍රාන්ච් එකක්. ඔරිජිනල් එක මම පෙන්නන්නම් පස්සේ. මේකේ ඉඳගෙන තමයි ජේ.කේ රෝලින් එයාගේ හැරි පොටර් කතාව ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ ග්‍රේෆියල්ස් බොබී ස්ටැචු එක. මේකත් එඩින්බරෝල ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාලට පේනවනේ මේකේ ස්ටැචු එකේ නහය අල්ලලම පාට ගිහිලා තියෙන්නේ. දැන් අපි මේ යන්නේ දා හිටපු හොටෙල් එකට යන්න තමයි. මේ තියෙන අපේ රූම් එකේ එළිය වීව් එක. Jump doi. Edinburgh. Edinburgh. දැන් අපි මේ යන්නේ පෝර්තබෙල්ලෝ බීච් එකට. ඒ යන මග ලස්සන හිල්ස් දැක්කා අපි. මාර්ම ලස්සනයි ඒවා. Nani? මේ තියෙන්නේ නෝත් සී එක. ගොඩාක් සීතලයි. Nani? See. කොහෙද යන්නේ? තර පාර නෑ. Ayo, alan. Ayo gajah.
එතන බීච් පාක් දෙකක් තිබ්බා. අපි එක බීච් පාක් එකට චූටි බූබු එක්කගෙන ගියා යාට සෙල්ලම් කරන්න හින්දා. Slowly, slowly. Slowly, slowly, slowly slide. Yay! Very good, very good. ගේම්ස් ප්ලේ කරන එකකටත් අපි ගියා. චූටි බූබු ඉතින් කාර් එකේ පොඩ්ඩක් යවුවා. එයාට ආසයි කියලා එයාගේ නැගගෙන යන්න ඕන කියලා. වහන්නකෝ දැන් නිකන් යන විදිය කෙලවගෙන. අපි ඊළඟට ගියේ කාටන් හිල් කියලා තියෙන හිල් එකට. මේක ගොඩක් උඩට නගින්න තියෙනවා. ඒකට ගියාම මාල් ලස්සන විදියට පෙවුණා. අපි මේකට රෑ ගිය නිසා ගොඩක් ලයිට්ස් වලින් තමයි බලාගන්න හම්බුනේ. මේක UNESCO World Heritage Site එකක්. ඒක හින්දාම තමයි අපි ගොඩක්ම මේක බලන්න ගියේ. මේ තියන්නේ අපි අර උදේ ගිය පාරවල්මයි. ආයෙත් අපි ඒ වගේ රෑත් ගියා බලන්න. ඒකයි තව අපි රෑට කන්නත් එක්කම තමයි ගියේ. අපි රෑට කන්න ගියේ මේ බර්ටීස් කියන ෆිෂ් ඇන්ඩ් චිප්ස් රෙස්ටොරන්ට් එකට. මේකේ කෑම මාරම රසයි. මට දැනුත් තියනවා නම් කියලා හිතෙනවා. මාර රායි ෆිෂ් එක මාරම රායි. අපි නිකම් වෙන තැන්වල කාලා තියෙනට වඩා මේක ඒකේ දාලා තිබු මෙනු එකේ ගොඩක් ෆේමස් ඒගොල්ලන්ගේ ඒ චිප්ස් එකයි ෆිෂ් එකයි කියලා. මේ තියෙන්නේ ස්ටේක් පයි එකක්. මේකත් මාරයි. අපි මේකත් ඕඩර් කරා. මේ ෆිෂ් ගත්තට අපි හිතුවේ මේක කන්න බැරි වෙයි කියලා. ඒ වුණාට මේකත් කෑව කොහොම හරි. මොකද ඒ තරම් ඒගොල්ලන්ගේ කෑම රහයි. මේ තියෙන්නේ අර මං කලින් කියපු ඔරිජිනල් ද එලිෆැන්ට් හවුස් කියන කැෆේ එක. මේ ඉතින් පහුවෙනිදා උදේ අපි ලෑස්ති වෙනවා වෙනස්ම තැනකට යන්න. අපි වගේ තැනකට කලින් ගිහිල්ලා නැහැ. මේක නම් ලොකු අත්දැකීමක් වුණා අපි තුන්දෙනාටම. ගොඩාක් ලස්සනයි. අපි මේ ගිය ට්‍රිප් එකෙන් අපි තුන්දෙනා මාසම තැනක් තමයි මේ යන තැන. බලන්නකෝ කොහෙද කියලා. මේ ඇවිත් ඉන්නේ ස්කොටිෂ් ෆාම් එකකට. ෆාම් එක කිව්වට ෆාම් එක තියෙන්නේ කන්ද උඩ. කන්ද උඩට නැගගෙන යන්න ඕනේ ඉතින් සත්තු බලන්න. ඒක නම් හරිම ෂෝක් අත්දැකීමක්. හරිම ලස්සනයි මෙතනට බලද්දි. එන යායම පේනවා හරිම ලස්සනට.
වෙනකොටම අපි ඔක්කොම නැග්ගේ නෑ මොකද චූටි බූබිවත් එක්ක යන එක ටිකක් අමාරුයි මොකද අපි බග් එකත් අරන් ගියේ එකයි ඔයාලා දකින්න තියෙ බෑග් එකයි ඒ නිසා අපි සත්තු විතරක් බලාගෙන පහළට ආවා පහළට එද්දී මේ වගේ ලස්සන මේ වතුර ගලාගෙන යන තැනක් තිබ්බා වතුර නම් හරියම ෆ්‍රෙෂ් ඒ වගේම සීතලයි Yay! Say hello, horse. අපි දැන් චූටි බූබිට කවාගෙන යන්නේ ග්ලාස්ගෝ වලට ග්ලාස්ගෝ වලින් අපි එහෙත් බලලා ඇවිදලා කරලා එහෙන් තමයි අපි අය ට්‍රේන් එක ගත්නේ මැන්චෙස්ටර් වලට අපි ග්ලාස්ගෝ වල ටික වෙලාවක් තමයි පැය 3-4ක් වගේ තමයි ඇවිදින්න තිබ්බේ ඊට පස්සේ අපි කෑවා ජොලිපී කියන ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් එකෙන් මොකද ඒක මැන්චෙස්ටර් වල නැහැ අපිට ගන්න ඒකයි තව ෆලාෆෙල් රැප් එකක් අපි try කරා මේකත් මාරම රසයි ඉතින් අපි මේ vlog එක මෙතනින් ඉවර කරන්න තමයි යන්නේ තවත් අලුත් vlog එකක් කරන් ඉක්මනින් එන්නම් Bye bye.